මං හැමදාම කියනවා වගේ සමහර හවස්වරු තියෙනවා ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන. එදත් ඒ වගේ හරි ලස්සන හවසක් මම ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන හඬවල් පහක ලයාන්විත ආමන්ත්‍රණයකින් මාතර රබීන්ද්‍රනාත් tagore ඔඩිටෝරියම් එක පිරිච්ච දවසක්. ඉතින් මෙන්න මේ විදිහට මම ඔඩිටෝරියම් එකට ගියා. මොකටද? ප්‍රේමාත්ම 2025 පළවෙනි අදීරය කොන්සර්ට් එක බලන්න. ඉතින් ප්‍රොෆෙෂනල් නොවි වීඩියෝ එකට යමු. අතලට ගිහිල්ලා වාඩි වෙලා පොඩ්ඩක් ඉතින් හෝල් එකේ ලස්සනත් බලලා මේ මගේ සෙකන්ඩ් ටයිම් මම tagore ඔඩිටෝරියම් එකට ගියපු. හැබැයි මෙච්චර ලස්සනට ඔඩිටෝරියම් එක දැක්ක පළවෙනි අවස්ථාව. මොකද ලස්සන හදවත් ගොඩකින් ඔඩිටෝරියම් එක පිරීලා තිබුණා. ඉතින් අපි දෙන ෆොටෝ එකකුත් අරගෙන අපි දෙන්න කියන්නේ මමයි මගේ යාළුවයි තමයි ගියේ. අපි දෙන ෆොටෝස්නුත් අරගෙන බලාගෙන හිටියේ අපේ ආටිස්ලා එනකම්. ඉතින් ආටිස්ලා පස් දෙනා එක එක සින්දු කියන්න පටන් ගත්තා. ඉස්සෙල්ලම මිහිරාන් සින්දුවක් කිව්වා. ඊට පස්සේ සුනීර අයියා, ඊට පස්සේ යසස් අයියා, යශෝදා අක්කා, ගංගාධර අයියා මේගොල්ලෝ තමයි ආටිස්ලා. ඉතින් මේගොල්ලෝගේ ලස්සන සින්දු වලින් අපි බලාගෙන හිටියේ ලස්සන සින්දු. ඉතින් ඔය විදිහට ෆස්ට් ස්ටාර්ට් එක මාතර tagore ඔඩිටෝරියම් එකෙන් පටන් ගත්තේ. හරි ලස්සන හිතෙනවන ලස්සන කාම් සින්දු ගොඩකින් එදා හවස ලස්සන වුණා. ඉතින් ඇත්තටම මගේ ජීවිතේ මම බලපු මට කවදාවත්ම අමතක නොවෙන එක්ස්පීරියන්ස් එකක් ඒක. මිහිරාන් කියලා කියන්නේ මම ගොඩක් ආදරය කරන කතාවක්. එයාගේ සින්දු ලයිව් අහන්න මගේ ලොකු හිණයක් තිබුණා ගොඩ කාලෙක ඉඳලා. ඉතින් ඒක එදා හැබෑ වුණා. මට ඒක නම් තාම හිණයක් වගේ. මම මිහිරාන්ගේ සින්දුවක් ලයිව් ඇහුවා කියන එක. මොකද මම ගොඩක් කල් බලන් ඉඳලා මට ඒ chance එක මට දැන් දුරකට යන්න බෑනේ ෂෝ එකක් බලන්න. ළඟටම එනකන් ඉන්න ඕනේ. ඉතින් ළඟටම ඇවිල්ලා මම ෆයිනලි ඇහුවා. ඉතින් ඔය විදිහට සුනීරයගේ ලස්සන හිතනිවන සින්දු ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම එදා එයා කිව්වා සහ රික්වෙස්ට් කරපු සින්දු වලටත් එයා සාධාරණයක් කරා. සුනීර අයියාගේ කටහඬින් ඕනම සින්දුවක් මාර ලස්සනයි. ඉතින් මෙයා මේ ගජිලු ෆොන්සේකා ඔයාලා අහලා ඇති. මෙයාගේ සර්ප්‍රයිස් පර්ෆෝමන්ස් එකක් තිබුණා. ඇත්තටම ඔඩියන්ස් එක විතරක් නෙමෙයි එතන ඉඳපු ආටිස්ට්ලා සර්ප්‍රයිස් වුණා. ඊට පස්සේ යසස් අයියයි යශෝදා අක්කගේ පර්ෆෝමන්ස් එක තිබුණේ. හරිම ලස්සනයි. ඒ අයියයි නංගී නම් අපේ හදවත් නිවන්නම ආපු දෙන්නෙක්. මාරම ලස්සනයි. අපි ආස අපේ ප්ලේලිස්ට් එකේ ප්ලේ වෙන සින්දු ලයිව් අහනම කියන එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම ගොඩක් වාසනාවන්තයි ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් මට ගන්න පුළුවන් වෙච්ච එකට. නිහතමානී ආඩම්බරයක් තියෙන එකට. ඕකත් මම ගොඩක් කාලෙක ඉඳලා දැකපු හිණයක්. මිහිරාන් අයියාගේ කොන්සර්ට් එකක යාට මලක් දෙන එක. ඉතින් අන්තිමට මම ඒකත් කරා. ඒකත් මගේ ලොකු එක්ස්පීරියන්ස් එකක් සහ ලොකු ආඩම්බරයක් මට.
ඔඩියන්ස් එකේ මාරම ලස්සන පර්ෆෝමන්ස් එකක්. ඒක ෆ්ලෑෂ් ලයිට් ඔන් කරලා ඒ ගන්න එක්ස්පීරියන්ස් එක ඒක හරිම ලස්සනයි. ආටිස්ට් කෙනෙක්ට උනත් දකින්න තියෙන ලස්සනම දර්ශනයක් ඒක. මං හිතන්නේ එදා ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ගොඩක් වාසනාවන්තයි කියලා. අනිවාර්යෙන්ම ඔව්. ඔඩියන්ස් එකේ හැමෝම හරිම ආදරණීය හදවත්. ඉතින් හරිම ලස්සන ටෑන්ක් එකක් ඒගොල්ලෝ ආටිස්ට්ලට දුන්නා. ඉතින් අන්තිමට හැමෝම එකතු වෙලා ආටිස්ට්ලා සහ ඕගනයිසින් කරපු අය, ඊට පස්සේ අපේ හොස්ට් කරපු අයියා, ඒ හැමෝම එකතු වෙලා ස්ටේජ් එකේ ලස්සනව අන්තිමට අපි ආටිස්ට්ලත් එක්ක ෆොටෝස්නුත් අරගෙන කොන්සර්ට් එකේ ඒ එක්ස්පීරියන්ස් එක අපි ඉවර කරා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි දෙන්න ගෙදර ආවා.